එතකොට අපි අද අපේ පාඩමේදී කතා කරන්නේ ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් චතුරස්‍රයක් වෙන්න පුළුවන්, බාහිර කෝණවල ඓක්‍ය. චතුරස්‍රයක ඕනම කෝණවල බාහිර කෝණවල ඓක්‍ය. බාහිර කෝණවල ඓක්‍ය අංශක කීයයිද? 360යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ත්‍රිකෝණයක්, සමචතුරස්‍රයක්, ඍජු කෝණාශ්‍රයක්, ෂඩාශ්‍රයක්, පංචාශ්‍රයක්, ඕනම චතුරස්‍රයක්. ඕනම එකක බාහිර කෝණ කියන්නේ එළිය පිහිටලා තියෙන කෝණ වල ඓක්‍ය අංශක 360. බලමු අපිට ගානක් දීලා තියෙනවා ත්‍රිකෝණයක්. මුලින්ම බලනවා අපි මේ ත්‍රිකෝණයේ මොනවද අපිට දීලා තියෙන කෝණ කියලා. බලන්නකො මේ ත්‍රිකෝණයේ දීලා තියෙන කෝණ. මේ දීලා තියෙන්නේ එළිය කෝණයක්. ටක් ගාලා ඔළුවට යන්න ඕනේ එළිය කෝණයක් කියලා කියන්නේ බාහිර කෝණයක්. මේ දීලා තියෙන්නේ එළිය කෝණයක්. එහෙනම් මේකත් බාහිර කෝණයක්. අපෙන් අහන්නේ x. එයත් බාහිර කෝණයක්. එහෙනම් ත්‍රිකෝණයක බාහිර කෝණවල ඓක්‍යයෙන් තමයි අපිට මේ ගාන හදන්න වෙන්නේ. කොහොමද අපි හදන්නේ? ලස්සනට ලියාගමු. එක තැනකින් පටන් ගන්නවා. අංශක 120 ධන අංශක 80 ධන අංශක x සමානයි බාහිර කෝණ. ඒ නිසා අපි දානවා කීයයිද? 360යි. කොහොම විතරක් ලියලා ඉන්නේ නෑ. වරහන් එතුලේ හේතුව ලියන්න. මොකක්ද හේතුව? ත්‍රිකෝණයක බාහිර කෝණ වල ඓක්‍ය කියන්නේ එකතුව අංශක 360යි. දැන් එක ජාතිය කට්ටිය තියෙන සංඛ්‍යා ටික එකතු කරනවා 120යි 80යි. මෙහෙම එකතු කරගන්න බැරි නම් එක තැනක ලියලා කටුකොලයක ලියනවා 120යි 80යි එකතු කරනවා 8යි 2යි 10න් බිඳුව 1ක් ඉතුරුයි 1යි 1යි 2යි. එහෙනම් ලියනවා අංශක 200 ධන x සමානයි 360යි. සමාන කිරීම ලස්සනට එකම පේලියකට එන්න ඕන. x තනි කරගන්න නම් 200 ගෙනියන්න ඕනේ එහා පැත්තට. මෙහා ධන 200ක් ධන 200ක් එහා පැත්තට යනකොට මොන 200ක් වෙනවද? ඍණ 200ක් වෙනවා. එහෙනම් අංශක x සමානයි 360න් අඩු කරනවා 200ක්. උත්තරේ එනවා x සමානයි 360න් 200ක්. බැරිය මේ වගේ පැත්තක ලියලා හදනවා. නැත්තම් ලේසි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 6න් බිඳුවක් කියන්නේ 6යි. මෙතන තියෙන්නේ 3යි 3න් 2ක් කියලා කියන්නේ කීයද? 1යි. අංශක 160යි. ලස්සනට ඉන් දෙකක් ගන්න. එතකොට මෙන්න මේ පිළිවෙල ගානක තියෙනවා. එහෙනම් මේ අපි කතා කරේ ත්‍රිකෝණයක බාහිර කෝණවලයි